මේ තියෙන ලේසියෙන් හදාගන්න පුළුවන් කෝපි කේක්. මුලින්ම අපි ඉඩ තියෙන භාජනයකට බටර් දාගන්න ඕනේ. ඉතින් මෙතන බටර් ග්‍රෑම් 250ක් තියෙනවා. ඊට පස්සේ ඒකටම සීනි ග්‍රෑම් 250ක් දාගන්න ඕනේ. දැන් ඔයාලා මේක අඩු ස්පීඩ් එකක විනාඩි 6ක් විතර හොඳට බීට් කරගන්න ඕනේ. අපේ බටර් සීනි ටික මේ ගානට බීට් වුණාට පස්සේ අපි මේකට බිත්තර එකතු කරන්න පටන් ගන්නවා. ඉතින් බිත්තර 5ක් එකතු කරගන්නවා. බිත්තර 5 එකතු කරන්නේ එකම වෙලාවෙදී නෙමෙයි. පළවෙනි බිත්තරේ දාලා තප්පර 30ක් විතර බීට් කරලා දෙවෙනි බිත්තරේ දාලා ආයෙත් තප්පර 30ක් විතර බීට් කරලා ඒ විදිහට බිත්තර 5 පස් පාරකට තමයි එකතු කරගන්නේ. පළවෙනි බිත්තරේ දෙවෙනි බිත්තරෙත් දාලා තප්පර 30ක් බීට් කරගන්නවා. මේ දාගන්නේ තුන්වෙනි බිත්තරේ. හතරවෙනි බිත්තරෙත් දාගමු. මේ දාගන්නේ අන්තිම බිත්තරේ. දැන් අපි කෝපි කුඩු තේ හැඳි එකක් වතුර ටිකක දිය කරගන්නවා. ඉතින් ඔයාලට ඉන්ස්ටන්ට් කෝපි ගන්නත් පුළුවන් නැත්නම් සාමාන්‍ය කෝපි ගන්නත් පුළුවන්. මම නම් ගත්තේ සාමාන්‍ය කෝපි. මම සාමාන්‍ය කෝපි ගත්ත හින්දා මම මේ කෝපි එක පෙරා ගන්නවා. ඉතින් ඉන්ස්ටන්ට් කෝපි ගත්තා නම් මේක පෙරන්න උවමනාවක් නැහැ. සාමාන්‍යයෙන් මම කෝපි ටික දිය කරගත්තේ වතුර මිලිලීටර 60ක විතර. වැනිලා තේ හැඳි එකමාරක් විතර දාගන්නවා. දැන් අපි කේක් පිටි මිශ්‍රණය හදාගමු. මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් තියෙනවා. මම ඒකට කොකෝ පවුඩර් වලින් ග්‍රෑම් 10ක් එකතු කරගන්නවා. ඒත් එක්කම බේකින් පවුඩර් තේ හැඳි 2යි. දැන් ඔයාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ මේ හැමදේම හොඳට මිශ්‍ර වෙන විදියට. දැන් ඔයාලා පිටි ටික මේකට දාගෙන කැට නැති වෙන විදියට ෆෝල්ඩ් කරගන්න ඕනේ. මම අද කේක් එක මේ කිලෝ එකේ ට්‍රේ එකේ තමයි බේක් කරගන්න යන්නේ. හරි දැන් ඔයාලට තියෙන්නේ සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගත්ත oven එකේ මේක විනාඩි 30ත් 45ක් විතර කාලයක් බේක් කරගන්න. බේක් කරන උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 180ම තමයි. ඔන්න දැන් නම් අපේ කොෆි කේක් එක ගානට බේක් වෙලා තියෙන්නේ. දැන් අපි මේක හොඳට නිවෙන්න තියලා අපි මේක අයිසින් කරගමු. දැන් අපේ කේක් එක හොඳට නිමිලා තියෙන්නේ. දැන් අපි අයිසින් එක හදාගන්න යන්. ඉතින් අයිසින් එක හදාගන්න අපිට ඕනි බටර් ග්‍රෑම් 50යි අයිසින් සීනි ග්‍රෑම් 200යි. මෙතන තියෙනවා දිය කරගත්ත කෝපි කලින් වගේම පෙරාගෙන සාමාන්‍යයෙන් තේ හැඳි එකමාරක් විතර. දැන් ඉතින් මේ ටික හොඳට ෆ්ලෆි ගතිය එනකම් බීට් කරගන්න තමයි තියෙන්නේ. මම නම් මේක උඩින් චොකලට් චිප්ස් ටිකකුත් දාගන්නවා. මේක නම් හොඳ සොෆ්ට් එකටම තියෙනවා. මාරම ෆ්ලේවර්ෆුල් ලා.